හෙට ඉඳලා මාසයක් නිවාඩුලුනේ. ඔව් බං මාර සතුටෙන් ආව එකම දවස මේ දවසද කොහෙද? ඒ මොකද බං ඊ? අදනේ ඉස්කෝලේ නිවාඩු දෙන්නේ. අන්න වනසිංහ මිස් වෙනවා. ළමයි ආයිබෝවන් කියන්න දන්නේ නැද්ද ගුරුවරයෙක් පන්තිට ආවම? තෝ මේ පන්තියේ ළමයි නම් හැදෙනවා අන්තිමයි. නැගිටලා ආයිබෝවන් කියනවා. ආයුබෝවන් ටීචර්. හරි මං අද පණිවිඩයක් කියන්න ආවේ. හෙට නිවාඩුවක් තියෙනවානේ. හෙට ඉඳලා මාසයක්ම නිවාඩු කාලේ. ඔයගොල්ලන්ට ගොඩාක් පාඩම් කරන්න කාලය තියෙනවා. ඉස්සෙල්ලම් කරන එකයි පාඩම් කරන එකයි දෙකම කරන්න එපේ. ඒ හින්දා මේ සැරේ අපි ඉස්කෝලේ පන්ති දාන්න තමයි බැලුවේ. ළමයි ඔක්කොම එන්න ඕනේ. ප්‍රින්සිපල් සර්ගේ දැනුම් දීමක්. නිවාඩු දාන්න නිකන් ඉන්න දෙන්නේ නැතිද? මේකට නම් මයිකල් මොකක් හරි කරන්න වෙනවා. ඉන්නකෝ. අබෙන් මොනවා කියලා කරන්නේ බෑ. මේක ප්‍රින්සිපල් කියලා දෙන්නේ. අයියෝ. අනේ මේ ඔය තට්ටපිනා කිව්වට අපි බය වෙයිද? අපි ගේමක් ගහලා කොහොම හරි පන්ති කට් කරමු මිනිස්සයෝ. පොඩ්ඩක් මොලේ කල්පනා කරලා වැඩක් කරන්න ඕන. මේ හිච්චියා මොකද කියන්නේ? අපි යන්න අපේ ගමේ මාසයක් ට්‍රිප් එකක් දාලා ඉන්නේ. මේ පන්ති වැඩක් තියෙන එකක් ඇයි? අඩිය බොය ඇත්තටම කියන්නේ යමන් ඉතින් යමන්. ඇයි මොකද ඉජි? තාඩි බඩේ ගමේ යනවලු අන්න අපිටත් කතා කරා. මේ පන්ති වැඩක් තියෙන එකක් ඇත්තටම අපිත් යමන්කෝ. අඩේ උඹ යනවා නම් ඉතින් යම. ආයෙමත් කැබේ කියන්නේ. ඔන්න හිච්චි ඉස්කෝලේ ඇරුණා. යන් අපේ ගෙදර යමන්. මේ චාමර ඔහේ මයිකල්ගේ ගෙදරට එනවා හොඳේ. අපිත් එක්කම යමන් එහෙනම්. අම්බෝ ඇතියන් තන් තඩි බඩි යනකොට චාමරික. හරි මං එන්නම් අනිවාර්යෙන් මෙන්න. කෝබා චාමරය තාම නෑනේ. ඒ බං හදිස්සි වෙන්න තු ඉඳපන්. ගෙදර කවුද? මයිකල්. අන්න චාමර ඇවිල්ලා. එනවා චාමර එනවා අපේ කාමරේට. අම්මා තැත්තිලි මන් නැතුව හරි බර කතා වගේ නේ. කැත වැඩ කරන්න එපා. නෑ චාමර අපි කතා වුණේ මේ සැරේ යන්න මොකද ට්‍රිප් එකක්. ඔයා කිව්වේ ගමේ යනවා කියලා. යමන් ඉතින් ගමේ. ඇත්තට කොහෙද වාගේ ගම මං අදමයි දන්නේ. මගේ ගම දන්නේ? අයියෝ මහා අපරාධයක් වෙලා තියෙන්නේ. මගේ ගම බදුල්ලි. යම පුතේ බදුල්ලි. බදුල්ලි? එච්චරතර අපිට දවස් කීයක් ගයිද හෙට යන්න? දවස් නෙමෙයි මනුස්සෝ පැයටක් විතර යන්නේ. ඒක මිසක්ක මං හිතුවා දවසක් ගානක්වත් එයි කියලා. එහෙනම් හෙට උදේම යන්. තව එතකොට පරක්කු වෙන්න නැතුව යන්න පුළුවන්. හෙට උදේ 4ට වගේ යන්. මේ චාමර වා බඩු ටිකක් අරන් එනවද හවස් වල මේ පැත්තට? නැත්තම් වාඩු උදේ නැගිටින්න නැති බව මන් දන්නවනේ. දැම්ම ගිහින් අරන් එන්නකො බඩු ටික. වේලාවේ උදෑසන 4යි. ඩඩඩා. ඩින්. කෝබා මේ චාමරය තාම නෑනේ. දැන් අපි කීදලද මෙතන? චාමර දැන් එනකො එළියට. එන්න තමයියෝ. බෑග් ටිකක් දාලා එළිය මට ගන්න කියන ඔක්කොම. ගන්නවා බෑග් එක. මේ හිච්චි මගේ අදුනොත් ඕකනේ. ඔව් බය වෙන්න දෙයක් නෑ. ඔයාගේ දුනොත් මේකේ තමයි. මේ වෙලා එනවා. 4:00ට බස් එක තියෙන්නේ. ටග්ගාලයන් ඔය බස් එක මෙස්සුනොත් ඉන්න ඕනේ උදේ 7 වෙනකන්. අයියා. තාම බස් එකනේ කලිනුත් ආවා. මං කිව්වා තව චුට්ටක් පරක්කුල එමු කියලා. දන්නවද ලංකාවේ බස් වෙලාවට එන්නේ නැති බව. හරි මයිකල්. අදිස්සනම එන්නකො දැන් එයි. පුතාලා කීයට එයිද මන්දා? උදේ 8 බස් එකේ නෑගකුවේ. කීයට එයිද මෙහෙට දෙද්දි පැයක් විතර යයිනේ. බලමුකෝ. පුතාලා නම් කන්නම කැමති කට්ට සම්බෝලත් එක්ක බත් ටිකක්. කරවල දාලා හදන්න ඕනේ බත් ටිකක්. එයා එද්දි කන්ට. එයාගේ යාළුවොත් එක්ක නෝ එන්නේ. චුටි පුතේ මෙහෙට එන්නකෝ. අයියා තාම්මේ කතා කරේ. පුතේ 100ට ගිහින් මේත් එක දිලෙනවද? අද අර අයියාත් එනවනේ. මොන අයියලාද අත්තම්මේ? චාමර අයියානේ. චාමර පුතා මතක නැද්ද? ගිය සැරෙත් ආවේ. අනේ අයියලා එනවද? දැන් මට සෙල්ලම් කරන්නත් පුළුවන්. කො දෙන්නකෝ අත්තම්මේ මන්ට ඒක දීලා ටක් ගාලා එන්නම්. පුතේ එහෙනම් මේත් එක 100ට දීලා ටක් ගාලා එන්න ඕනේ. පුතේ 100 කුඹුරේ ඇති. ගිහින් පොඩ්ඩක් බලලා දෙන්න.
සම්බෝල ටික හදන්න ටක් ගාලා පොල් ටික ගාගත්තා නම් හරි. දැන් ඒගොල්ලොත් එන වෙලාවනේ. ඔව් ඊ පාර කවුද මේ තකහණියක් බෙල්ලෙක් ගහන්නේ? පුතාලවත් ඇවිල්ලා දන්නේ බලමුකෝ. ආච්චිමේ මම තරි බඩ පුතා. ඉන්න චාමර පුතේ ඉන්න. හණී චාමර පුතාව දැක්ක කල් යාළුවෝ දෙන්නෙකුත් එක්කන් ඇවිල්ලා තියෙන්නේ. මේ මගේ හොඳම යාළුවෝ දෙන්නනේ අතමේ. කොසියයි සහන් මොල්ලි. සහන් මල්ලි නම් පුතේ ගියා කුඹුරට 100ට තේ ටික දීලා එන්න. දැන් එයි. අනේ චාමර අයියා ඇවිල්ලා. තදිබදියෝ ඒ කවුද බං ඒ? මං අර කිව්ව සහන් මල්ලි බං. ඕගොල්ලෝ ටික එනම් කතා කර කර ඉන්නකෝ. මං ටක් ගාලා බත ලිපේ තියලා සම්බෝල ටිකත් හදන් එන්න. චාමර අර මල්ලිට ගෙනාපු තෑග්ග දෙනව දැන්? ඒ කතාව පොඩ්ඩක් අමතර ඉන්න. මල්ලි වාට තෑග්ගක් ගෙනාවා. තෑග්ගක්? අනේ අයියලා මොකට කරවුනාද මන්දා? ඒක ප්‍රශ්නයක් නෑ. ගන්න. ඔන්න එහෙනම් අල්ලන්න හොඳේ. යේ අල්ලගත්තා. මේ යන් කාමරේට. ඔක්කොටම නිදා ගන්න නම් මේක ඉඩ මදි වෙයි. එහා කාමරෙත් ඕන්නම් තියෙනවා. මේ ඒක නෙමෙයි සහන් මල්ලි. තාම අර ලිද තියෙනව නේද? මේ රස්නිත් එක්ක නාට්‍යයක් පොඩ්ඩක් බලන්න. ඒ ලිදද? ඒ ලිද නම් තාම තියෙනවා. මොකුත් උනේ නෑ. මේ ළඟදී ඉතින් පොඩ්ඩක් අපිරිසිදු වුණා. දැන් නම් හොඳට තියෙනවා. ඕන්නම් ගිහින් නා ගන්න පුළුවන්. මම පොඩ්ඩක් අර පැත්තට ගිහිල්ලා එන්න. ඕගොල්ලෝ නා ගන්නකො එහෙනම්. මෙහෙ එහෙන මූසල පාටයිනේ. ඔව් ඉතින් මේක පරණ ගෙයක් නේ. හරි දැන් ඒ කතාව වලින් ගැටන්නේ නැහැ. ගිහින් නාගම් පුදුම රසණයක් තියෙන්නේ හපෝ. මේ මරු වතුර ටිකනේ. තව සැරයක් නාන්න හිතනවා මේ තියෙන රසණයට නම්. ඔව් හිචි පුදුම රසණයක් නේ තියෙන්නේ. මයිකල් අයියේ මේගොල්ලෝ නාන්න ගිහිල්ලානේ නොකියම ගිහින්. කට්ටිය නොකියම ආවනේ නාන්න. නෑ සහන් මලයෝ අපි ආවේ හෙව්වා. ඔයා හිටියේ නැති පාරේ ඉතින් අපි ආවා. ඒක කමන්නේ. මේ අපේ සීයාත් ආවා යන්. සීයා එනකොට ඔන්න උරුමස් ටිකකුත් ගෙනාවා. යන් ගිහින් කමු. උරුමස් අම්බෝ කියද්දි කටට රහ දැනෙනවා. යන්. මම මුලින්ම